පුතේ දෙයක් නැති වෙන්නේ ඊට වඩා හොඳ දෙයක් අපිට ලැබෙන්න. හරි. ඊට වඩා දහස් ගුණයකින් හොඳ දෙයක් ලැබෙන්නේ. හරි. ඒක නිසා කවදාවත් දුක හිතෙයි. දුක හිතෙයි. ඒක නැති වෙන මොහොතේ පුතේ ඔයාට එන දුකක් දැනෙයි. හරි. කලකිරීමක් දැනෙයි. හැබැයි ඒක ඒ වෙලාවට අපිට ඕක තේරෙන්නේ නැහැ. අපිට හොඳ දෙයක් 100,000 ගුණයකින් හොඳ දෙයක් ලැබෙනවා කියන එක අපිට පුතේ ඒ මොහොතේ තේරෙන්නේ නැහැ. හරි. ඒක තේරෙද්දී අපි කල් ගිහිල්ලා. හරි. ඒක නිසා බය වෙන්න එපා. සංසුන් වෙන්න. හරි. සංසුන් වෙන්න. හරි. හොඳ දේවල් ලැබෙන්න කාලයක් ගත වෙනවා. හරි. හොඳ දෙයක් ලැබෙන්න පුතේ කාලයක් ගත වෙනවා. ඒක නිසා අර දෙයක් නැති වුණාට පස්සේ ඒකේ එල්ලීගෙන ඉන්න එපා. දුකයි කලකිරෙනවා එහෙම තමයි. හරි. ඉවසලා බැරිම තැන පුතේ අත්හැරලා දාන්න. කොහොම හරි ඒක අමාරුයි. හරි. අත්හැරලා දාන්න. හරිද? අත්හැරලා දැම්මට පස්සේ පුතේ එන්න සැනසීමක් එක්ක අපිට පුතේ අලුත් opportunities ගොඩක් ලැබෙනවා. අවස්ථා ගොඩක් ලැබෙනවා. හරි. ඒක නිසා මේ බය වෙන්න එපා කිසිම දෙයකට. හරි. මේ කාලේ ඔයා මානසික නිදහස වෙනුවෙන් කරන සියලු දේවල් පුතේ සාධාරණයි. හරි. මානසික නිදහස වෙනුවෙන් කරන සියලු දේවල් සාධාරණයි. මේ මට ලැබුණු අත්දැකීම් එක මම කියන්නේ. හරි. මට යම් කිසි දෙයක් නැති වුණාද ඊට පුතේ 100,000 ගුණයක් වටිනා දේවල් මට ජීවිතේ හම්බ වුණා. හරි. මම අදටත් මට නැති වෙන දේවල් ගැන මම පසුතැවෙන්නේ නැහැ. හරි. අමාරුයි. හරි. නැති වෙද්දි අමාරුයි. හැබැයි පුතේ ඒක අමාරු වුණත් මම දන්නවා අනාගතේට මට ලස්සන දෙයක් ලැබෙනවා. හොඳ දෙයක් ලැබෙනවා. හරි. ඒ නිසා මට අමාරුවෙන් හරි මම ඒක අත්හැරලා දානවා. හරි. අමාරුයි ඒ වුණාට අත්හැරලා දානවා. හරි. ඒක නිසා මතක තියාගන්න සංසුන් වෙලා බලන් ඉන්න ආයේ මම කියනවා පුතේ හොඳ දේවල් ලැබෙන්න කාලය ගත වෙනවා වැඩි.